Google ප්‍රොෆයිල් එකේ සැඟවුණු වාසි ගැන නොදැන ඔයත් ඔයාගේ chance එක මිස් කරගන්නවද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාට. අද අපි කතා කරන්න යන්නේ ඇත්තටම මේ Google ප්‍රොෆයිල් එකෙන් ඔයාලට තියෙන හැබැයි ඔයාලා නොදන්න වාසි ගැන. ඔයාලා ජොබ් එකක් හොයන කෙනෙක්ද? එහෙමත් නැත්නම් ෆ්‍රීලාන්සර් කෙනෙක්ද? මම ඊළඟට කියන්න යන ටූල් එක ඔයා වෙනුවෙන්මයි. මේ ටූල් එක තමයි Google People Card Search Engine එක. ඒ කියන්නේ ඔයා යම්කිසි කෙනෙක්ගේ නම Google search කරාම ඒ කෙනාගේ නම, ෆොටෝ එක, ඒ විතරක් නෙමෙයි social media මේ හැම දෙයක්ම එකම තැනකින් search results වලින් පෙන්නනවා. ඔයාගේ Google account එක යම්කිසි කාලයක් භාවිතා නොකර හිටියොත්, උදාහරණයක් විදිහට ගත්තොත් මාස 6ක් වගේ කාලයක්, මෙන්න මේ කාලය ඇතුළත ඔයාගේ data වලට මොකක් වේද කියලා inactive account manager තීරණය කරනවා. ගොඩක් අය Google Maps use කරාට තමන්ගේ ගමන් බිමන් ගැන ඉන්සයිට්ස් ලබා ගන්න හරි වැඩියි. මේ Google Map Insight වලින් පුළුවන් පහුගිය මාසේ ඔයා වැඩියෙන්ම ගියපු places මොනවාද? ඒ වගේම ඒ places වලදී ගත්ත photos ඒ places වලට ගලපලා බලා ගන්න. ඒ විතරක් නෙවෙයි, ඔයාගේ වැඩ ඉවර වුණාට පස්සේ work apps විතරක් off කරලා තියන්න. මේකෙදි ඔයාලට chance එක හම්බ වෙනවා. දැන් පාස්වර්ඩ් වෙනුවට පාස් කීස් යූස් කරලා ඔයාගේ Google account එකට log වෙන්න Google එකෙන් chance එකක් හදලා දීලා තියෙනවා. විශේෂම දේ තමයි මේ වාසි ඔක්කොම වගේ කොන්දේසි කීපයකට විතරක් යටත් වෙලා ඔයාට ෆ්‍රී හම්බ වෙන එක. මේ වගේ තවත් ටෙක් ටිප්ස් දැනගන්න අනිවාර්යෙන් අපිත් එක්කම රැඳිලා ඉන්න. මතක ඇතුව ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන් යන්න.